යේසුස් වහන්සේ කිව්වා අපේ හදවත එළිදරව් වෙනවා අපි කතා කරන වචන වලින් කියලා. මතෙව් 12:34 වෙනි පදේ. මතෙව් 12:34. මතෙව් 12:34 කියනවා පොළොම් වංශයේ නපුරුව සිටින ඔබ සැම යහපත් දේ කෙසේ කියවද? කියන මාත් එක මක් නිසාද? සිතේ පූර්ණකමෙන් මුඛේ කතා කරන්නේ. අයිත් කියන සමහර මක් නිසාද? සිතේ පූර්ණකමෙන් මුඛේ කතා කරන්නේ. ඔන්න බයිබලයේ කියනවා සිත මොනවෙන්ද පූර්ණ වෙන්නේ? මුඛේ කතා කරන්නේ නැහැ ඒ සිතේ පූර්ණත්වයෙන්. මේක තේරෙනවද? කී දෙනෙකුට තේරෙනවද? සිත මොනවෙන්ද පිරලා තියෙන්නේ? ඒ සිතේ පූර්ණකම තමයි ඔබගේ මුඛය ප්‍රකාශ කරන්නේ. හලෙලූයා. ඔන්න ඉස්ලාම කෙනෙකුගේ හිතට එනවා දැන් මං ජීවත් වුණා හොඳටම ඇති දැන් මට මැරෙන්න ඕනේ. ඉස්ලාම ඒකාවේ කොහෙද? සිතට. අන්න ඊට පස්සේ ආ දැන් කටින් කියනවා මට දැන් එපා වෙලා දෙන්න. දැන් මට මැරෙන්න ඕනේ. අන්න සිතේ පූර්ණකම මුඛේ කතා කරනවා. ඔන්න දැන් තව කවුරු හරි කියනවා තව කෙනෙක් කියනවා සමහර වෙලාවට යාට බොන්න ඕනේ කියලා. සිතට ඉස්ලාම ආවයව බොන්න ඕනේ. ඔන්න මුඛේ කතා කරනවා බොන්න ඕනේ. හරිද? ඔන්න තව කෙනෙකුට එනවා සිතට ඉස්ලාම අදහසක්. මගේ මේ බිරිඳ හරියන්නේ මට වෙන බිරිඳක් ඕනේ කියලා කොහෙද දෙන්නේ ඉස්ලාම? සිතට. හරිද? සිතට මේක ආවට පස්සේ මුඛේ කතා කරනවා මට තමසේ පාව. මට එපා වෙලා දෙන්නවා. අන්න සිතේ පිරෙන දේ තමයි අපි මුඛයෙන් අපි එළිදරව් කරන්න යන්නේ. හලෙලූයා. යේසුස් වහන්සේ කිව්වා මිනිස්සුන්ව අපිට අඳුර ගන්න ක්‍රමය. සිතේ පිරුණු දේ මුඛේ කතා කරනවා. අර ටැංකිය ඇතුලේ පිරලා තියෙන ජලය පිරිසිදු නම් ටැප් එකෙන් පිරිසිදු වතුර එනවා. ටැංකියේ පිරලා තියෙන ජලය අපිරිසිදු නම් අපිරිසිදු දේ එනවා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. යේසුස් වහන්සේ යහපත්. අපිට සෙනෙහවන්තය දැන් ඔබ මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔබගේ හදවත මට පේන්නේ නැහැ කොයි වගේද කියලා. හැබැයි ඔබ කතා කරන වචන වලින් ඔබ අඳුන ගන්න පුළුවන්. හලෙලූයා. දැන් ඔබ ඉඳගෙන ඉඳි ඔබගේ හදවත පේනවද දවගන්න හරි? පේන්නේ නැහැ. ඔබ ඇඳලා ඉන්න ඇඳුම පේනවා. ඔබේ කොණ්ඩේ පේනවා. සෙනෙහවන්තය ඔබ දාලා තියෙන කරාබු දෙක පේනවා. ඔබ දාලා තියෙන සපත්තු දෙක පේනවා. ඔබගේ පිටස්තරේ තමයි අපිට හැමතිස්සෙම පේන්නේ. නමුත් සෙනෙහවන්තය අපිට පිටස්තරේ පේනකොට අපි කෙනෙක්ව අඳුනගන්නේ එයාගේ හදවත ඇතුලෙන් එන වචන වලින්. එයාගේ වචන වලට අපි සවන් දුන්නොත් අන්න එයාගේ හදවත එළිදරව් වෙනවා. හරියට නිකන් කන්නාඩිය. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා.